බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්යාට ලැබෙන දේවල් තියෙනවා. ගෙවල්, දොරවල්, යාන වාහන, වතු පිටි, රස්සා, මිල මුදල්, නිදාන, නෝනා මහත්තයා, දරුවෝ ලැබෙන දේවල් තියෙනවා. බාහිර පිටරට යන්න ලැබෙනවා, රස්සාවල් ලැබෙනවා, සල්ලි ලැබෙනවා, සීප් ඇදෙනවා. මේ ලැබෙන දේවල් අතර බාහිරින් තුන් ලෝකෙම බාහිරින් ලැබෙන දේවල් අතර වටිනාම කාරණා දෙකයි කිව්ව ලැබෙන්නේ. බාහිරින් ලැබෙන ඒවා අතර වටිනාම ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. ඔය තරම් වටින දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක සුද්දන්න ලැබෙන්නේ නැහැ. හඳට රොකොට්ටු යවන අයට ඕක හම්බ වෙන්නේ නැහැ. දැන් කුරුතීම බුද්ධිය ඒක කොහින් කෙලවර වීද දන්නේ නැහැ. ඒ ඇයට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණේ නැහැ. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලැබුණේ නැහැ. කියන්න දුවේ පුතේ මේ ලෝකේ වටිනාම කාරණා දෙක වන ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් මිනිසෙකුට ලැබෙන්නේ කොතනද? ධර්මශාලා. ඒකයි මම මේ කියන්නේ. ඒකයි මම මේ කියන්නේ. ඒ නිසා මට ස්වාමීන් වහන්සේ අද ඊයේ කතා කරලා ඇහුවා පෙරේදා ස්වාමීන් වහන්සේ බණට වඩිනකොට මේ කට්ටිය පිරිකර පූජා කරන්න කැමති. මං කො පිරිකර පූජා කරන්න කැමති නම් මං කැමතිම පිරිකර තමයි ධර්මශාලාව. ඒ නිසා මං කැමති එයාලා පිරිකර වලට වියදම් කරන පුංචි හරි මුදල ওই ධර්මශාලාව වෙනුවෙන් වෙන් කරලා ඒ පින මට දෙන්න මං ඒක පිරිකරක් විදිහට ගන්නම්. මං ඒක අරන් යනවා නිවන් පුරයට. මම මේ බොරුවට නෙවෙයි කියන්නේ. එච්චර සුන්දරයි. ධම්සභා මණ්ඩපයක් කියන්නේ. හිතවල ගිනි නිවෙනවා. පටාචාරා පිස්සු හැදීගෙන එනකොට ඒ පටාචාරාගේ ගමන නතර වුණේ ධර්මශාලාවක. කිසා ගෝතමිය මිනිහක් කරේ තියාගෙන එනකොට ඇගේ ගමන නතර වුණේ ධර්මශාලාවක. අඟුලිමාලට කසාවත් පොරවලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නතර කළේ කුටියක නෙවෙයි ධර්මශාලාවේ. ධම්සභා මණ්ඩපයට තමයි ගෙන්නගෙන ආවේ. එතකොට තමයි කොසල් රජුරෝ සේනාව අරන් එන්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ගේ අත අල්ලලා කියන්නේ මේ තමයි අඟුලිමාල කියලා. ඒ නිසා අඟුලිමාල වනයෙන් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ වඩාහින් දෙව්වේ ධර්මශාලාව. ඒ නිසා කෙටියෙන් කිව්වොත් එහෙම ඒකාන්තයෙන්ම නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමා මහ නිවන පිණිසම හේතු වන පින්කමක් තමයි ධර්මශාලා කරවීම. ඒ නිසා මෙතෙක් මේ ධර්මශාලාවේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය ඒ පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන්න. වෙසක් පොය වෙනකොට මේ විහිරේ කටයුතු අවසන් කරගන්න වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට ඔයාලා ඔක්කොම කොටස්කාරයන් බවට පත් වෙන්න. ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් අන්තර්ජාලයෙන් මේ ධර්මය අහන අය ගාල්ල මලෑගොඩ මහමෙවුනා භාවනා සපුට කතා කරලා මේ ශාලාවේ ටයිල් අල්ලන්න තියෙනවා, වටේ බැම්ම බඳින්න තියෙනවා, මුරගල් කොරවක්ගල් ධර්මශාලාවට ප්‍රවේශ වෙන පියගැට පෙළවල් හදන්න තියෙනවා. ඊළඟට පුන්කලස් හිටවලා මේ ධම්සභා මණ්ඩපය අලංකාර කරගන්න තියෙනවා. අපිට තව පොයවල් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. පින් කැමති අය මේ උතුම් පින රැස් කරගන්න. මේ ස්වාමීන් වහන්සේලා උදේ ඉඳලා රෑ 12 වෙනකල් නිදි මරාගෙන මේ පින් කටයුතු වල යෙදෙනවා. මේ දරුවොත් මේ පින්වතුන් ශක්ති පමණින් උදව් වෙනවා. දැන් මේ පැත්තේ අයට කරන්න පුළුවන් ඔක්කොම දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ අය දීලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඈතක ඉඳලා අහන කෙනෙක් හරි මේ ගාල්ලේ ධම්සභා මණ්ඩපේ ලස්සන ධර්මශාලාවක්. ඇවිල්ලා වටපිට බලලා හිත පහදවා ගන්න බණහන්න කලින් හිත සැනසෙන ශාලාවක්. ඉතින් මෙහි කටයුතු නිමා කර ගැනීමට ඔය කාගේත් පුණ්‍ය චේතනාව පහළ කරත්වා කවුරුත් එකතු වෙත්වා කියන ආශිර්වාදය කරනවා. ඉතින් මට කරන්න පුළුවන් මේකේ ආනිසංසය කියන එක.
මට පුළුවන් දේ මං කළා. ඔයාලට පුළුවන් දේ ඔයාලා කරන්න.